ඔබ ආහාරය ගැනීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවොත් මොකද වෙන්නේ? පැය 6ක් ඔබේ බඩ හරියට කූඩුවක හිරවුණු සතෙක් වගේ ගොරවන්න පටන් ගන්නවා. දැන් ඔබට බඩගින්න නිසාම ලොකු කේන්තියක් දැනෙනවා. කිසිම දෙයකට අවධානය දෙන්න බෑ. මුළු හිතේම තියෙන්නේ ඔබ ආසම කරන කෑම ගැන විතරයි. පැය 24ක් ඔබේ ශරීරයේ දැන් අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කරනවා. ආහාර නොමැති නිසා ශක්තිය ලබා ගන්න ඔබේ සිරුරේ තියෙන මේදය දහනය කරන්න පටන් ගන්නවා. මෙහි අමුතු අතුරු ආබාධයක් තියෙනවා. ඔබේ හුස්මෙන් නීල් පොලිෂ් රිමූවර් එකක වගේ ගඳක් ඉන්න පටන් ගන්නවා. පැය 72ක් බඩගින්නේ වේදනාව ඇත්තටම නැති වෙලා යනවා. හැබැයි රැවටෙන්න එපා. ඒක උගුලක්. ඔබේ මොළයේ පණ ගැන්වීමට අවශ්‍ය ශක්තිය සොයා ගන්න ඔබේ සිරුර දැන් ඔබේම මාංශ පේශී ආහාරයට ගන්න පටන් ගන්නවා. ඔබ ඇත්තටම ඔබවම ඇතුළතින් කාදමමිනුයි ඉන්නේ. සතියක් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩ නතර කරනවා. දැන් පොඩි හිම්බිරිස්සාවක් වුණත් මාරාන්තික වෙන්න පුළුවන්. ඔබේ මොළයේ කිතරම් අඩපණ වෙනවාද කියනවා නම් ඔබ දකින්න හැම දෙයක්ම විශාල පීට්සා පෙත්තක් වගේ පෙනෙන්න පටන් ගන්නවා. සති 3ක් ඔබේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ෂය වෙන්න පටන් ගන්නවා. හදවත පවා කුඩා වෙලා ලිවි පුම්ප කරන්න දැඩි ලෙස වෙහෙසෙනවා. ඔබේ රුධිරය දැන් උකු මඩ වගේ වෙලා. ඔබ දැන් පිළින්නේ මිනිහෙක් වගේ නෙවෙයි ඇට සැකිල්ලක් වගේ. දින 45ක් සියල්ල අවසానයි. මුළු ශරීර පද්ධතියම අක්‍රිය වෙනවා. ඔබේ සිරුරට ලබා දෙන්න තවත් කිසිවක් ඉතිරි වී නැහැ. අවසානයේ ඔබේ ජීවන එන්ජිම සදාටම නතර වෙනවා. ඒ වගේම දිනපතා සෞඛ්‍ය උපදෙස් සහ බොඩි හැක්ස් මග නොහැර බලන්න මාව ෆලෝ කරන්න.